අංකල් ඔයිට වැඩි කයිවාරු කාර්යෝ මං අතින් ගහලා දාලා තියෙනවා. අංකල් හිතාගෙන ඉන්නවා නම් මට පාඩමක් උගන්වන්න මං නිදා ගන්නකම් ඉන්න. හැබැයි මං පැය 24 මැහැట్లా ඉන්නේ. හරිද? Motepa. මං අහගෙන හිටියේ කතාව. වතුරන්නේ නෑ මාව. මං ඔයාට කියලා තියෙනවා කිසි දෙයක් දන්නේ නැතුව ඒ මනුස්සත් එක්ක කතා කරන්න එපා කියලා. මමි මං ගියා කුසල් පුතා හම්බ වෙන්න. ඉතින් මොනවා වුණත් කුසල් පුතා කාමී ගැන කතා කළේ මං හිතපු නැති විදිහට. මේ ඔක්කොට මුල විරාජ් කියන කාලේ කුසේ හිටපු දරුවා විරාජ් ගෙලු. ඒක කොහොමද වෙන්නේ? කුසල් කාමිනිය වැඩි කරන්න කලින් විරාජ් ඉතින් අනාථ වෙලා තියෙනවා. කොහොම මරණකම් දෙන්න හිටලා තියන්නේ වෙන්නේ. අපි බලන් හිටියද? වගේ කියලා මැරුණා. දැන් ඉතින් මොනවා කියන්න බැරිද? එහෙනම් කොහොමද හොස්පිටල් ඇඩ්මිට් කරපු දවසේම කාමිය මරාගත්තේ? හොස්පිටල් එක දන්නේ විරාජ් විතරයි. මේ මරුවන්ට හොඳට ඉව තියෙනවා. හරියට පිස්සු බල්ලන්ට වගේ. කාට බැරි වුණා. මගේ කියන්නේ මරාගත්ත ගමන් හොයා ගන්නම්කෝ. සිනිහස ඔහු ළඟයි
කුණු සාගරයේ සිනිහස ඔහු ළඟයි රත්තරන් නිදන රෑයාමේ සමනල විහඟුන් නීල අපි ලන්ච් අරගෙන යමු. මං කෑම ගෙනාවනේ සර්. කොහෙද දැන් තියනවද? නෑ. ඔෆිස් එකේ. මේ අපි මෙහෙන් ලන්ච් එක ගමු. ඔය කෑම එක තියාගන්න අපි ඒක හවසට කමු.